Hello everyone, welcome back to my YouTube channel. ඔන්න අද ලොග් එක ටිකක් ස්පෙෂල්. මොකද අද තමයි අපේ යුනි එකේ end exam start කරන දවස. අද නොවැම්බර් 4 අඟහරුවාදා. ඉතින් අද දවස ටිකක් stressful and fun දවසක් වෙන නිසා මම හිතුවා අද දවස ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. So I hope you enjoy this video guys. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Third year second sem එකේ final exam තමයි අද තියෙන්නේ. අද තමයි exam පටන් ගන්නෙ. ඉක්මනට ලෑස්ති වුණා මම යන්න දැන්. ඊට පස්සේ එක්සෑම් එකට ඕනි කරන බඩු ටික ඔන්න ඔය විදිහට දාගෙන දුවලා යන්න ඕන දැන් ස්ටේෂන් එකට. මොකද ට්‍රේන් එක එනවා 6:59 වෙද්දි. ඉතින් එදා කොළඹ ෆෝර්ට් වලට යනකොට 8 විතර වෙලා තිබ්බා. ට්‍රේන් එකෙන් බහැලා යුනි එකට යන්න විනාඩි 20ක විතර දුරක් ආයෙ බස් එකේ යන්න තියෙනවා. කොළඹ ෆෝර්ට් වලින් බැස්සොත් යුනි එකට යන්න 120 බස් එකේ ගියත් හරි 138 බස් එකේ ගියත් හරි. ඉතින් අද යන්නේ 120 රූට් එක බස් එකක. මොකද මම අද ස්ටේෂන් එක පිටිපස්ස ගේට් එකෙන් තමයි එළියට ආවේ. ඔන්න දැන් යුනි එක ළඟින් බැස්සා මම. අද ඇත්තටම එක්සෑම් තියෙන්නේ හවස. හැබැයි හවස එක්සෑම් තිබ්බට උදේම ට්‍රේන් එකක ආවහම ලේසි නිසා මම උදේම කැම්පස් එකට ආවා. ඉතින් මම යුනි එකට එනකොට මගේ යාළුවා කිව්වා එයා දැන් යුනිවර්සිටි එකට ඇවිත් ඉන්නේ කියලා. ඉතින් මේ තියෙන යුනිවර්සිටි එකේ ආර්ට් ෆැකල්ටි එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් යුනි එකේ ආර්ට් ෆැකල්ටි එකේ අයට තියෙනවා ස්ටඩි ඒරියාස් දෙකක්. එකක් තමයි yellow එක, අනිත් එක green එක. මුලින්ම එන්ට්‍රන්ස් වුණාම අපිට හම්බෙන්නේ yellow එක. ඔයාලට පේනවා ඇති chairs තියෙනවා yellow color එකෙන්. අනිත් එක තමයි green එක. ඉතින් මගේ යාළුවා ඉන්නවා කිව්වේ green එක නිසා මම දැන් යනවා green එකට. green එකේ chairs තියෙන green color එකෙන්. ඒක නිසා වෙන්නේ නැති මේ දෙකට ඒ විදිහට නම් කියන්නේ. management faculty එකේ ළමයිට අද study area එකක් තියෙනවා. හැබැයි අද green එකට යනවා කියලා අපි දෙන්න හිතුවා. බලන්නකෝ ඉතින් අපේ යුනි එකේ ලස්සන උදේට. දුරක ඇතර පාවුණා සිත මගේ සූරනා ශෝකී කාරණා දැනිලා තාමම පැරෙනා හදවතේ වැහෙනා මේ දුක් චේතනා දැනෙනවා වේදනාවන් දවා. ඉතින් මේ තියෙන green එක මම ඔයාලට කලිනුත් කිව්වේ මේකේ chairs තියෙන green color එකේ. අද නම් green එකේ ලොකුවට කට්ටියක් හිටියේ නැහැ. මොකද මං හිතන්නේ අපිට exam පටන් ගන්නකොට ආර්ට් එකේ ළමයිට exam ඉවර වෙලා තිබ්බා. ඒ නිසා යාලට vacation නිසාද කොහෙද ආර්ට් එකේ ලොකුවට කට්ටියක් හිටියේ නැහැ. ඒ නිසා මම යාළුවා හිතුවා green එකේම ඉන්නවා කියලා. ඉතින් පාඩම් කරනවට වඩා ඔයාලට පේන විදිහට මම මේක කරන්නේ වැඩිපුරම කයිය ගහනවා. මම මේ වීඩියෝ එක එඩිට් කරනකොට හිතන්නේ මම මොකද මෙච්චර කයිය ගහන්නේ කියලා. එක්සෑම් එකක් අත ළඟ තියාගෙන පාඩම් කරනවට වඩා කරන්නේ කයිය ගහන එක. මොකද දන්නවද අපිට මෙච්චර කයිය ගහන්න දේවල් තියෙන්නේ. අපිට දැන් ස්ටඩි ලීව් එක දීලා සති දෙකක් ගෙදර ඉඳලා එනකොට අපිට ඉතින් කොච්චර දේවල් නම් කතා කරන්න තියෙනවද? ඉතින් ඔන්න ඔය විදිහට ටිකක් වෙලා පාඩම් කරලා එක්සෑම් එකට වෙලාව ටිකක් හරියාගෙන එනකොට අපි ගියා කන්න. අපි කන්න ගියා ආර්ට් කැන්ටින් එකට. මොකද ආර්ට් කැන්ටින් එකට එහා පැත්තේ තමයි අපේ එක්සෑම් තියෙන හෝල් එක තිබ්බේ. ඒක නිසා අපි හිතුවා ආර්ට් කැන්ටින් එකෙන් කනවා කියලා. ඉතින් මේ තමයි ආර්ට් කැන්ටින් එක. මේකේ කෑමත් ටිකක් රසයි.
ගෙදර තරම් කෑම රස නැහැ ඉතින් යුනිවර්සිටි එකේ. ඒත් ඉතින් ෂේප් එකේ අපි කාලා ඊළඟට අපි කට්ටියම ගියේ එක්සෑම් තියෙන හෝල් එකට. මොකද මේ වෙලාවේ 1:00ට විතර ඇති අපිට එක්සෑම් පටන් ගන්නවා 2ට. ඉතින් මේ තියෙන කොළඹ යුනිවර්සිටි එකේ Faculty of Graduations මේ බිල්ඩින් එකේ තමයි අපිට එක්සෑම් තිබ්බේ. නැසිත මොකද අද විභාගේ තත්ත්වය? Oh my god. full stress. පාට කියන්න. full stress. පහට ඔබට ඡන්ද ප්‍රතිඵලය දැනගන්න. එක්සෑම් එකකට කලින් ෆුල් ස්ට්‍රෙස් වෙලා ඉන්න යාළුවෙක් ඔයාටත් ඉන්නවද? ඔයාටත් එහෙම යාළුවෙක් ඉන්නා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ගයිස් ඔයාලා දන්නවද ගර්ල්ස්ලා වොෂ්රූම් එකට ගියාම ගොඩාක් වෙලාවකට එන්නේ නැති හේතුව? ඔන්න ඕක තමයි ඉතින් ප්‍රශ්නේ. හරියම ස්ට්‍රෙස් වෙලා මේ මාෂන් කියන්නේ මොකද ඉතින් හරියම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ඒ මම ස්ට්‍රෙස් එකට පැනඩෝල් දීලා ඉතින් පේනවනේ ගයිස් මගේ යාළුවෝ මේ වෙලේ කොච්චර ස්ට්‍රෙස් එකේද ඉන්නේ කියලා. පැනඩෝලුත් බොනවා ස්ට්‍රෙස් එකට. නෑ. එයා පැනඩෝල් බිව් මට මතක විදියට යට තිබ්බ ඔළුවක එක්කමක් කියලා. ඔයාලත් එක්සෑම් එකට කලින් මේ වගේ ස්ට්‍රෙස් වෙනවද? ඔයාලත් මේ වගේ ස්ට්‍රෙස් වෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් වෙලාව 2ට කිට්ටුයි. දැන් ඉතින් අපිට එක්සෑම් ලියන්න තමයි තියෙන්නේ. එහෙනම් එක්සෑම් ලියලා හම්බෙමු. මොකද හිතන්නේ විභාගේ ගැන? කොහොම හරි ඉතින් ඔන්න ඔය විදිහට එක්සෑම් එක ෂේප් එකේ ගොඩ දාගත්තා. ඔයාලා හිතනව නේද යුනිවර්සිටි එකේ එක්සෑම් මාර ලේසි ඇති කියලා? ඇත්තටම ගායිස් ඒවා නම් මාරම අමාරුයි. අපිට නම් එක්සෑම් කියද්දිත් දැන් තිත්ත වෙන තරමටම එක්සෑම් එපා වෙලා තියෙන යුනිවර්සිටි වල ළමයිට. එච්චරටම එක්සෑම්. ඔන්න බලන්නකෝ තව යාළුවෙක්ගේ ඡන්ද ප්‍රතිඵලයක්. Actually, I can understand some questions, very qualified people. They have not the papers influenced the always I will supply the මට තේරෙනවා විභාග ඒ යාළුවා නම් ගොඩාක්ම හොඳට ලියලා තමයි මටත් හිතෙන්නේ. ඉතින් අපි ඊළඟට කට්ටිය සෙට් වුණ නිසා අපි හිතුවා මොන හරි කන්න යන් කියලා. ඉතින් ටිකක් හවස් වෙලා තිබ්බ නිසා අපි හිතුවා යුනිවර්සිටි එක ළඟම තියෙන අල්මාස් රෙස්ටුරන්ට් එකට යන් කියලා. ඉතින් අපි කාලා කට්ටියම ගෙදර ගියා. ඔන්න ඔය විදිහට තමයි එදා දවස ගෙවුනේ අපේ. ඉතින් මේ වගේ ලස්සන යුනිලොග්යකින් ආය හම්බෙනකල් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.